ඉන්දියාවේ පූජනීය ගංගා නදිය මත බෝට්ටුවකින් ගමන් කරමින් බුරියානි අනුභව කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට මුස්ලිම් ජාතික තරුණයින් 14 දෙනෙකුට හැප ලබා දීම එරට අධිකරණය ප්‍රතික්ෂේප කළා. අධිකරණය මේ ආකාරයෙන් මේ තරුණයින්ට අප ප්‍රතික්ෂේප කිරීමට තීන්දුව කළේ ඇයි? ඒ වගේම ඉන්පසුව මේ තරුණයින්ට සිද්ධ වුණේ කුමක්ද? ඒ ගැන තමයි අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. එhmenan වීඩියෝට ගිහිල්ලා අපි වැඩි විස්තර සාකච්ඡා කරමු. පසුගිය මාර්තු මාස 14 වනදා ඉන්දියාවේ හින්දු භක්තිකයින්ගේ පූජනීය ගංගාවක් වන ගංගා නදිය මත බෝට්ටුවකින් ගමන් කරමින් මුස්ලිම් ජාතික තරුණයින් පිරිසක් ඉෆ්තාර් උත්සවය සමරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස ප්‍රචලිත වුණා. ඉන්පසුව මේ සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වුණා. ඒ කතාබහ වලින් චෝදනා කළා තිබුණේ මේ තරුණයින් හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට අගෞරවයක් සිද්ධ කර තිබෙන බවට. පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිද්ධ කරන ලෙස ඉල්ලලා ප්‍රදේශයේ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ නායකයෙකු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඉන් අනතුරුව මේ පැමිණිල්ල සම්බන්ධයෙන් වාරණාසි පොලිසිය විමර්ශනයක් ආරම්භ කළා. මේ සිද්ධියට සම්බන්ධ සැකකාර මුස්ලිම් ජාතික තරුණයින් 14 දෙනෙකු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. මේ සැකකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය දැනුම් දීලා තිබුණේ හින්දු භක්තිකයින්ගේ පූජනීය නදියක් වශයෙන් සැලකෙන ගංගා නදිය මත බෝට්ටුවකින් ගමන් කරමින් මේ පුද්ගලයන් බුරියානි අනුභව කර ඇති බව. මෙහිදී මස් අනුභව කිරීම හරහා ඔවුන් හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට අගෞරවයක් සිදු කර ඇති බවත් පොලිසිය තර්ක කළා. ඒ වගේම මේ ගංගා නදියට පූජනීය ගංගා නදියට මේ පුද්ගලයන් අපද්‍රව්‍ය බැහැර කිරීමකුත් සිද්ධ කළා තිබෙනවා. මේකත් හින්දු භක්තිකයන් අපහසුතාවට පත් කිරීමේ අරමුණෙන් කළ ක්‍රියාවක්. ඒ නිසා මේ සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන්න කියලයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. නමුත් මේ පොලිසියේ ඉල්ලීමට සැකකරුවන් වෙනුවෙන් පිණිස සිටි නීතිඥවරයා දැඩි විරෝධය පළ කළා. ඌ සඳහන් කර සිටියා මේ පුද්ගලයන් බෝට්ටුවක් මත බුරියානි අනුභව කළ බව පොලිසිය ප්‍රකාශ කළත් ඔවුන් මස් අනුභව කළ බවට කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කර නැති බවට. ඒ වගේම මේ පුද්ගලයන් ගංගා නදිය අපවිත්‍ර කළ බවට පොලිසිය චෝදනා කර සිටියත් ඒ බව තහවුරු කරන්නත් කිසිම සාක්ෂියක් ඉදිරිපත් කර නැති බව තමයි නීතිඥවරයා තර්ක කළේ. මේක කිසිසේත්ම හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට අගෞරවයක් සිදු කිරීමෙන් අරමුණින් කළ ක්‍රියාවක් නෙමෙයි. මේක හුදෙක් ඉෆ්තාර් උත්සවය සැමරීමට ගත්ත පියවරක් පමණයි. මේ හරහා කිසිදු ආකාරයක ආගමික සංහිඳියාවේ බිඳියාමක් වාර්තා වෙලා නැහැ. ඒ නිසා මේ සැකකරුවන්ට අපනියම කරන්න කියලත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. නමුත් මේ ඉල්ලීමට රජයේ නීතිඥවරයා දැඩි ලෙස විරුද්ධ වුණා. ඔහු සඳහන් කර සිටියා මේක හිතාමතාම හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට අගෞරවයක් සිද්ධ කිරීමේ අරමුණින් කළ ක්‍රියාවක් බවට. මොකද මේ පුද්ගලයන්ට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ගංගා නදිය මත ගමන් කරමින් බුරියානි අනුභව කරන්න. ඔවුන් මේක කළේ හිතාමතාමයි. මේ ක්‍රියාව හරහා සමාජයේ විශාල ආගමික නොසන්සුන්තාවයක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මොවුන්ගේ අප ප්‍රතික්ෂේප කරන්න කියලත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වෙච්ච කරුණු සලකා බැලූ වාරණාසි මහේස්ත්‍රාත්වරයා තමන්ගේ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ මෙම ක්‍රියාව තුළින් මේ සැකකරුවන් බරපතල බරදක් සිදු කර තිබෙන බවට. මේ ක්‍රියාව හරහා මේ සැකකරුවන් ආගමික නොසන්සුන්තාවයක් උද්ගත කිරීමට දායක වී තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා තමන්ගේ නියෝගයේ ප්‍රකාශ කළා. ඒ වගේම මේක අපදිය නොහැකි වරදක්. ඒ අනුව මොවුන්ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා තමන්ගේ නියෝගය ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් කියා සිටියේ. කෙසේ වෙතත් මේ අප නියෝගය සම්බන්ධයෙන් සැකකරුවන් සෑයීමකට පත් වුණේ නැහැ. ඔවුන් තමන්ගේ නීතිඥවරයා මාර්ගයෙන් අහමදාබාද් මහාධිකරණයට අප ආයුධමක් ඉදිරිපත් කළා. මේ අප ඉල්ලීම විභාග කළ මහාධිකරණ විනිශ්චයකාරවරයා තමන්ගේ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ මේ සැකකරුවන් මේ වන විට මාස 2කට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවීම සුවිශේෂී කරුණක් හැටියට අධිකරණය සලකන බවට. ඒ වගේම ගංගා නදිය අපවිත්‍ර කළ බවට මොවුන්ට චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. නමුත් ඒ චෝදනාව ඔප්පු කිරීමට අධිකරණයට පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කර නැති බවත් මේදී මහාධිකරණ විනිශ්චයකාරතුමා ප්‍රකාශ කළා. ඒ වගේම තවත් චෝදනාවක් එල්ල කරලා තිබුණා ගංගා නදිය මත ගමන් කරමින් මස් අනුභව කළ බවට. නමුත් මේ තරුණයින් මස් අනුභව කළ බව දැක්වෙන සාක්ෂිත් මේ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළා නැති බව තමයි
මහාධිකරණ විශාකාරතුමා ප්‍රකාශ කළේ. ඒ අනුව අපපනද ප්‍රකාරව මේ සැකකරුවන්ව තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට ප්‍රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත් වෙලා නැහැ. ඒ අනුව ඔවුන්ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් වාරණාසි මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ නියෝගය ඉවත දමන බව මහාධිකරණ විශාකාරතුමා සඳහන් කළා. ඒ අනුව මේ සැකකරුවන් 14 දෙනා අප මත මුදා හරින්න කියලයි මහාධිකරණ විශාකාරතුමා අවසානයේදී නියෝග කර සිටියේ. ඉතින් Hindu ආගමික විශ්වාසයන්ට අගෞරව කිරීම සම්බන්ධයෙන් මාස දෙකකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි මුස්ලිම් තරුණයින් 14 දෙනෙකුට මේ ආකාරයෙන් තමයි අප ලබා ගැනීමට සිද්ධ වුණේ. ඉතින් මේ වගේ ආගමික විශ්වාසයන් හා සම්බන්ධ සිද්ධීන් ඊට අදාළ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද? ඒකත් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ අධිකරණ කටයුතු ගැන තොරතුරු ඔබටත් දැන ගැනීමට අවශ්‍ය නම් ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් වීඩියෝකින් හමු වෙමු.